Hello guys. Ada yang ngalut dosa padangkat dengan memberikan dia levelan. Okay, let's go. You're free, yeah? Yes. Okay, gamana පටන් ගත්තා දැන් ආයි. මේ ඉන්නේ මගේ දෙන්නා. Bye. Bye. What? Oh, I didn't see it. ශ්‍රී ලංකාවේ උසම දියැල්ල බඹරකන්ත දියැල්ල. මෙයාලට බලන්න ඕනිකුත්. අපි යන්න පාරේ තියෙන්නේ. අබුතලේ ඉඳන් අපි ඊයේ රෑ සීතල වැඩි නිසා අබුතලේ නයිට් දෙයකට ආවේ. මේ සීතල වැඩි නිසා එක දවසක් දාගත්තා. මෙයාලට ඉන්න බැගෝ සීතලයි කියලා. ඊට පස්සේ දැන් අපි කතරගම යන ගමන් බඹරකන්ත දියැල්ලත් බලාගෙන යන්න දැන් මෙතනින් මම දැම්මා. ඉතින් අපි බඹරකන්ත දියැල්ල බලන්න. මේ කට්ටියට ශ්‍රී ලංකාවේ උසම දියැල්ල මම කිව්වා බඹරකන්ත කියලා. මේ කට්ටිය මට කලින් හොයලා මැප් එකේ ඔක්කොම ඔයාලා මට කිව්වොත් බඹරකන්ත දියැල්ල තියෙනවා කියලා. මම කිව්වා ඔය යන ගමන් තියෙන්නේ. ඒක බලාගෙන යන්න ඕනේ කොහොමද? ඔයාලා පේනවා මේ පැත්තෙන් විදියට පේනවා. මොකද තියෙන්නේ? දැන් අපි චුට්ට පේනවා. ගොඩක් කට්ටිය බලන්න එනවා එතන. තව උඩට යන්න පුළුවන්. එතන යන්න අමාරුයි. තව උඩට පාරක් තිබ්බ අපිට යන්න. මේ පාරේ යන්න අමාරුයි. මේ එකේ වාහන යන්න බෑ. පයින් යන්න ඕන කිලෝමීටර් 8ක්. කිලෝමීටර් ගාණක් යන්න මට එහෙම හරියට කියන්න අමාරුයි. ඒක නිසා අපි මෙතනින් පල්ලෙහාට වහින්න පටන් ගත්තා. මෙතෙන් තමයි හරි තැන. ලස්සන බලන අර කඳු ටික. Look the waterfall, ma'am. Wow, මේ ටිකේ පට්ට කූල් ඈ. මේක බඹරකන්තේ දියැල්ලෙන් අර එන වතුර පාට තමයි මේ මෙතන තියෙන්නේ. කොහොමද වතුර පාට? පට්ට කූල් මේ ටිකේ හරිද? මේ මේම කූල් දෙනා නම් මේ වතුරේ අර මෙතන නාන්නත් පුළුවන් වෙයි. ඒවා නෝ චූටි කොණ්ඩයක් දෙනවා. පොඩි කොප්පුවක් තියෙනවා. අම්මඩ සිරි බලන්න
පයින් ගස් ටිකකුත් තියෙනවා. පයින් ට්‍රීස්. අපේ දෙන්න නගිනවා නගිල්ලා යන් කපල්ලයක් වගේ. කොහොමද? guys කොහොමද? පයින් ට්‍රීස් ටික ෆොටෝ ෂූට් වලට මරු මේ ටික. ini pine jadi tak ya piala tadi kai අඩියටදී ලොකු එකක් ඉතින්නේ වන්දේ guys අපි ආවා ඉතින් බෝඩ් නෝටිස් එකක් තියෙන පොඩි බෝඩ් එකක් Go ahead. yes do you want to go to washroom No, we're going. okay You go first. යාමට එකට යන්න ගුවා සමහරට එතන දැන් ඉදි ටොයිලට් දෙක තුනක් තිබ්බා බෑන්ඩ් මේ ඒක ස්මෙල් එක අවුල් ගුවා සමහරට වගේ ඉතින්දී පම්ප් එකක් දාන්න දැන මට යන්නකෝ එකට අම්මඩ සිටි ගයිස් අපි ආවේ දැනට මේ තියෙන්නේ කොහොමද පේස අඩේ මෙතන ෆොටෝ ෂූට් වලට මරුව ඈ වාන්නව ලස්සන sorry wow කොහොමද පොට්ටේ ශ්‍රී ලංකාවේ උසම දියැල්ල බමරකන්ද වොටර්ෆෝල් වාඩි වෙලා ලස්සනව ළඟින් තියෙන දියැල්ල විදිය හෙලෝ එහෙනම් අපි ආවා අඩේ මෙතනින් තමයි අර අතනින් මම අර ඉස්සෙල්ලා දැන් වෙනකන් ඔයාලට පෙන්නේ වෙනකන් ඔයාලට පෙන්නේ
මෙතෙන් තමයි අර ඒ වතුර පාර යන්නේ නේද? ඒවා ලෝස අන්න අතනින් තමයි වතුර ටික එන්නේ ඒකට පටන් ගන්න. ඔන්න තෙන් තමයි වතුර ඉදින්ම එන්නේ. ඒකටම පටන් ගන්න තැන. ඊට හොම ඇවිල්ලා ඔය එන වතුර ටික තමයි අන්තිමට මෙන්න මෙතෙන්ට වැටෙන්නේ. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ කොහෙට යනවා කියලා හිතා ගන්නවා වගේ. ඔන්න ඔතන අපි බඹරකන්ද දියැල්ල බලන්න ආවේ. අපි යන වාඩිලා බලන් ඉන්න කතා කර ගන්න එක. මඳුර බලන ලංකාවේ උසම දියැල්ල මේක කියලා කියන්න. ආයි මම බැලුවා දියැල්ල බැලුවා ෆොටෝ ටිකක් ගැහුවා. දැන් අපි ආයි ගමන පටන් ගත්තා. වාහනේ ගාවට යන්න. මම කෙලින්ම කතරගම. මෙතන මේ පඩි වෙල වලට නගින්න විතරයි පොඩ්ඩක් අමාරු. බයිනකොට එච්චර අවුලක් නෑ. guys. සිරාට මෙතන ලස්සනයි ෆොටෝ ෂූට් වලට. අපි දැක්ක කපල් ටිකක් දැන්නේ. කපල් ටිකක් පයින් ආවා. පොඩි කපල්. ඉතින් ක්ලාස් යනවා කියලා ඉතින් මේවට තමයි එනවා ඇත්තේ නේද? අපි නම් දන්නේ නැහැ ඒවා. කමෙන්ට් එකක් දාන්න බලමු ඒකන. කට්ටිය කියන කෑ ගහගෙන ඉන්නේ. මම මේක අරන් යනවා. මේ තා ගොඩක් තියෙනවා. මේ ඇట్లా තියෙනවා.
අපි කට්ටිය තාම නැහැ. සමහරවිට මෑන් අම්බයක් දාන්න කියත් දන්නේ. ඉස්සෙල්ලාම බලන් ඉඳන් ඒකින්ද කියනවා. කියනවා ලෝකල් කට්ටිය නෙවෙයි ෆොරිනර්ස් නෙවෙයි. guys අන්න බාපේ අපි ආපහු බාපේ හෙලෝ guys ගොඩක් කට්ටිය නේ බලන්න. ලෝකල් කට්ටිය ෆොරිනර්ස්ලා මහන්සින මෙතන පොඩ්ඩක් වාඩිලා යන්න පුළුවන් ඈ. අම්බෝ සාන්ත. ඉතින් මේ වැට්ට ගහලා තියෙන්නේ මඩේ දෙන අතන යනවා තමයි. කට්ටිය යනවටම ගිල්ලකො මූණ හොදනවා. ඒක ඉතින් කට්ටියගේ සේෆ්ටි එක තමයි මෙහෙම කරලා තියෙන්නේ. හදිස්සි ඉතින් පල්ලයට ලිස්සල යන්න පුළුවන්. මේක ඉතින් ඇත්තටම මම අහලා තියෙනවා දියඇලි වල දැන් ඔය පල්ලෙන් අපි නානවනේ. දැන් මේ උඩින් ඉඳන් දියඇල්ල එනවා හරිද? වහිනකොට එහෙම වතුර වැඩි වෙනවා. දියඇල්ලේ වතුර වැඩි වෙනකොට එතකොට දන්නවනේ මේක හින්දාත් එක්ක දන්නේ නැහැ වැඩිපුර දැන් මේවා සේෆ්ටි එකට වැටක් එම ගහලා තියෙන කට්ටිය නැත්තම් මෙතනින් පැනලා යන්න පුළුවන්. පැනලා නාන්න පුළුවන් මෙතන නාන්න පුළුවන් කියලා. එහෙම ඇතින්න ගයිස් මගේ දෙන්න වැඩිය කැමති නෑ වීඩියෝ වලට ඉන්න. ඒකින් දන්නේ නෑ වැඩිපුර මට එකටම යන්න කිව්වේ. wow guys the right side බාන්නෝ කඳු ටික ඔක්කොම පයින් ට්‍රීස් නේ. මං අර ඉස්සෙල්ලා කිව්ව කතාව හරි නේද? මං උඩින් ඉඳන් පල්ලයට වහින ගමන් කිව්වේ. මං එද්දි දැක්ක කියලා කපල් දෙක තුනක් පොඩි පොඩි කපල් එනවා යනවා. නම් පොඩ්ඩක් මහන්සියා. දැන් කෙලින්ම මෙතනින් පටන් ගත්ත කියන්නේ කෙලින්ම අපි යන්නේ කතරගමට ගයිස්. කතරගම අදයි හෙටයි අනිද්දයි. දවස් 3ම කතරගම. අර පොඩි පොඩි වතුර ඉතින් මේ වතුර පාර එන්න මට හිතාගෙන ඉතින් මාළුත් ඉන්නවලු ඊන කුඹුක්ගස් දැන් මේව කුල්නා රැට කොහොම කුල්ලෙද්දනේ
එනවා මට ඉස්සෙල්ලා යන්නකෝ දෙන්න එන්නකෝ ඉන්න මට ඉස්සෙල්ලා පොඩ්ඩක් යන්නකෝ යනවා අපි ආවා පාරකට මේ පේනවනේ ගොඩක් කට්ටිය යනවා ඉතින් මේක බලන්න මම මේක ඉතින් ගත්තා ගයිස් කොහොමද තියමු You speak English? yes Yes. Do you think the parking is safe? yes safety Yes. yes No robbery. No. guys අපි ආයෙ ගහන පටන් ගමු දැන් කෙලින්ම කතරගම මෙතනින් තමයි මම වාඩි ඉස්සලා කිව්වේ යන්න පුළුවන් පාරක් යනවා කියලා ඒක යන්න බෑ කාර් වලට මම ජීප් නම් යනවා ඇති උඩ හොටල් එකකුත් තියෙනවා මෙතනින් තමයි පාර තියෙන්නේ එහෙනම් guys bye කතරගමෙන් හම්බෙමු